ආයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ උපකාරක සේවාවල ඊළඟ උපකාරක සේවාව වන sannivedana සේවාව පිළිබඳවයි. මොකද්ද දරුවනේ මේ sannivedana සේවාව කියන්නේ? sannivedana සේවාව කියන්නේ ආම වශයෙන් දෙපාර්ශවයක් සම්බන්ධ වෙලා ඉන් එක් පාර්ශවයක් විසින් අනිත් පාර්ශවය වෙත කිසියම් කරුණක් පිළිබඳව තොරතුරු හා අදහස් බෙදා ගැනීම තමයි පුතේ sannivedanaya කියලා කියන්නේ. බලමු අපි මොකක්ද ආයෙත් පාරක් මේ sannivedanaya කියන්නේ කියලා. ආම වශයෙන් පුතේ කීයක් කොච්චර දෙනෙක් ඉන්න ඕනද? දෙපාර්ශවයක් ඉන්න ඕන. මෙන්න මේ දෙපාර්ශවයේ සම්බන්ධ වෙලා පුතේ එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත කිසියම් කරුණක් පිළිබඳව තොරතුරු හා අදහස් බෙදා ගැනීමක් තමයි පුතේ අපි කියන්නේ sannivedanaya කියලා. බලන්නකෝ ඒක sannivedanaya කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිද කියලා දරුවනේ. ඊළඟට බලමු පුතේ අපි මේ sannivedanaya ව්‍යාපාරවලට වැදගත් වෙන්නේ ඇයි කියන එක. බලන්න පුතේ උදාහරණයක් විදිහට ව්‍යාපාරවලට වැදගත් වෙනවා පුතේ අපේ නිෂ්පාදනය අපේ ව්‍යාපාරයේ සිදු කරනු ලබන නිෂ්පාදනය පුතේ පාරිභෝගිකයාව දැනුවත් කරන්න ඕන. අපි ඒක පාරිභෝගිකයාව දැනුවත් කිරීම සඳහා මොකද්ද භාවිතා කරන උපකාරක සේවාව? sannivedanaya. අපිට ටීවී ඇඩ් දාන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරලා පුතේ පාරිභෝගිකයාව අපේ නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. තව උදාහරණයක් විදිහට බලමු පුතේ ව්‍යාපාරයේ ඉන්නවා පුතේ ආයතනයේ ඉන්න ඉහළ නිලධාරීන් සහ සේවකයන් පණිවිඩ හුවමාරු කර ගැනීමට මේ sannivedanaya වැදගත් වෙනවා. පැහැදිලිද පුතේ? ඊළඟ දේ දැඩි තරඟයක් තියෙනවා පුතේ මේ ව්‍යාපාර ලෝකයේ තුල. එතකොට පුතේ ව්‍යාපාර ලෝකයේ තුල මේ දැඩි තරඟකාරීත්වයට මුහුණ දෙන්නත් මේ sannivedana සේවාව උපකාරී වෙනවා ව්‍යාපාරයකට. බලමු අපි තව උදාහරණයක්. ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට පුතේ අභ්‍යන්තර පාර්ශව සමග තොරතුරු හුවමාරු කරගන්න මේ sannivedanaya වැදගත් වෙනවා. ඔයාලට දැන් පැහැදිලිද මං කරුණු 4ක් කිව්වා පුතේ මේ sannivedanaya ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ ඇයි කියන එක. අපි ආපහු පාරක් මුලින් ඉඳන් බලමු. ඇයි මේ ව්‍යාපාරයකට sannivedanaya වැදගත් වෙන්නේ? පළවෙනියටම පුතේ අපේ නිමැවුම පාරිභෝගිකයාව දැනුවත් කරන්න. අපේ නිමැවුම පිළිබඳව පාරිභෝගිකයාව දැනුවත් කරන්න මේ ව්‍යාපාරයකට sannivedanaya වැදගත් වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ ඉහළ නිලධාරීන් සහ ශ්‍රමිකයන් අතර සේවකයන් අතර පණිවිඩ අදහස් සුවමාරු කරගන්න මේ sannivedanaya වැදගත් වෙනවා. අනිත් වැදගත්ම දේ මේ දැඩි තරඟයට ව්‍යාපාර තරඟයට සාර්ථකව මුහුණ දෙන්න පුතේ මේ sannivedanaya වැදගත් වෙනවා. අන්තිමට මම කිව්වා අභ්‍යන්තර පාර්ශව සමග තොරතුරු හෝමාරු කර ගැනීමටත් පුතේ මේ sannivedanaya වැදගත් වෙනවා. ඊළඟට බලමු පුතේ අපි මේ sannivedanaya පුතේ ප්‍රභේද දෙකක් තියෙනවා. පැහැදිලිද? මොනවද මේ ප්‍රභේද දෙක? කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ අභ්‍යන්තර sannivedanaya. දෙවෙනි එක තමයි පුතේ බාහිර sannivedanaya. අපි බලමු පුතේ මොකක්ද මේ අභ්‍යන්තර sannivedanaya කියන්නේ? අභ්‍යන්තර sannivedanaya කියලා කියන්නේ පුතේ ව්‍යාපාර ආයතනයක සිටින අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් සමග කිසියම් මාධ්‍යයක් ඔස්සේ සිදුවන තොරතුරු හෝමාරුවට තමයි පුතේ අපි අභ්‍යන්තර sannivedanaya කියලා කියන්නේ. පැහැදිලිද ඔයාලට? මොකක්ද මේ බාහිර sannivedanaya? බාහිර sannivedanaya කියලා කියන්නේ දරුවනේ ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන්න පුතේ මේ බාහිර පාර්ශවයේ ඉතාමත් වැදගත් පොයින්ට් එකක් වැදගත් සාධකයක් වෙනවා. පැහැදිලිද? එතකොට හැබැයි යාලා අපිට පාලනය කරන්න පුළුවන් මේ බාහිර පාර්ශවය බැහැ. ඒගොල්ලෝ සමග අදහස් සුවමාරු කර ගැනීම යම් මාධ්‍යයක් භාවිතා කරලා අදහස් සුවමාරු කර ගැනීමට තමයි කියන්නේ පුතේ බාහිර sannivedanaya කියලා. මං හිතනවා ඔයාලට දැන් මේ sannivedanaya කොටස් දෙක වෙන අභ්‍යන්තර sannivedanayත් බාහිර sannivedanayත් පැහැදිලි වෙන්න ඇති කියලා.
ඊළඟට අපි කතා කරමු පුතේ sannivedanaye මූලිකාංග. පැහැදිලි? පුතේ sannivedanaye මූලිකාංග 3ක් තියෙනවා. පණිවිඩය ලැබීම, ලබා ගැනීම, තේරුම් ගැනීම. හොඳට බලන්න පුතේ sannivedanaye මූලිකාංග 3 තමයි පණිවිඩය ලැබීම, ලබා ගැනීම සහ තේරුම් ගැනීම. බලන්නකෝ යාට ඒක පැහැදිලිද කියන එක. හරි පුතේ. අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ sannivedana ක්‍රියාවලිය. බලන්න දරුවනේ sannivedana ක්‍රියාවලිය. යවන්න, පණිවිඩය, මාධ්‍ය, ලබන්න, ප්‍රතිචාරය සහ ප්‍රතිපෝෂණය. ඔන්න පුතේ ඔයාට දිස්සෙනවා sannivedana ක්‍රියාවලිය. පැහැදිලිද? හරි. දැන් බලමු අපි මේ එක් කෙනා පිළිබඳව. යවන්න කියන්නේ කවුද? යවන්න කියන්නේ තොරතුරු ලබා දෙනු ලබන ආයතනය හෝ පුජ්‍යලයට තමයි පුතේ යවන්න කියලා කියන්නේ. පණිවිඩය කියන්නේ යවන්නා විසින් ලබන්නාට දෙනු ලබන තොරතුරු පුතේ. මාධ්‍ය කියලා කියන්නේ තොරතුරු යැවීම සඳහා සුදුසු sannivedana ක්‍රමයට තමයි පුතේ අපි කියන්නේ මාධ්‍ය කියලා. ඊළඟට ලබන්න පුතේ. ලබන්න කියන්නේ තොරතුරු ලබා ගන්නා ආයතනය හෝ පුජ්‍යලයට තමයි අපි කියන්නේ ලබන්න කියලා. ඊළඟට බලන්නකෝ ප්‍රතිචාර. මොකක්ද මේ ප්‍රතිචාර කියලා කියන්නේ? පණිවිඩය ලබා ගන්නා ආයතනය හෝ තැනැත්තා විසින් දක්වනු ලබන හැසිරීමට තමයි පුතේ අපි කියන්නේ ප්‍රතිචාර කියලා. පැහැදිලිද? අවසාන එක ප්‍රතිපෝෂණය. මොකක්ද මේ ප්‍රතිපෝෂණය කියන්නේ? පණිවිඩය සම්බන්ධයෙන් ලබන්නාගේ ප්‍රතිචාරය පිළිබඳව පණිවිඩය යවනු ලබන පාර්ශවය විසින් දක්වනු ලබන හැසිරීම. ඒ කියන්නේ පුතේ දැන් අපි පණිවිඩය යවුවට පස්සේ ලබන්නා විසින් යම් පිළිතුරක් ලබා දෙනවනේ. අන්න ඒකට යවන පණිවිඩය යවනු ලබන පුජ්‍යලයා හෝ ආයතනය දක්වනු ලබන හැසිරීම තමයි අපි කියන්නේ ප්‍රතිපෝෂණය කියලා. බලන්න ඔයාලට ඒක පැහැදිලි වුණාද කියලා. හරි පුතේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ ව්‍යාපාරයකට භාවිතා කරන්න පුළුවන් sannivedana මාධ්‍ය පිළිබඳව. පුතේ ව්‍යාපාරයකට භාවිතා කරන්න පුළුවන් sannivedana මාධ්‍ය 4ක් තියෙනවා. පළවෙනි එක තමයි වාචික, දෙවෙනි එක ලිඛිත, තුන්වෙනි එක විද්‍යුත්, හතරවෙනි එක සංඥා හා සංකේත. හරිද? අපි මේවට උදාහරණත් සමගම පැහැදිලි කරගමු. හරි. වාචික sannivedanaya බලන්න පුතේ වාචික sannivedanayට උදාහරණ රැස්වීම, දුරකථන සංවාද, සාකච්ඡා. අන්න ඒවා පුතේ මොනවද? වාචිකව සිද්ධ වෙන sannivedanaya. ලිඛිත sannivedanayට බලන්නකෝ උදාහරණ දැන්වීම, පුවත්පත්, ලිපි, අත්පත්‍රිකා. බලන්න ඒ ටික පැහැදිලි වුණාද කියලා. ඊළඟ sannivedana මාධ්‍ය විද්‍යුත්, අන්තර්ජාලය, රූපවාහිනිය, ගුවන් විදුලිය. ඒව තමයි පුතේ විද්‍යුත්. පැහැදිලිද? ඊළඟ sannivedana මාධ්‍ය සංකේත හා සංඥා. බලන්නකෝ මාර්ග සංඥා, සීනු, සම්මත ඇසුරුම් යන්ත්‍ර. අන්න ඒව තමයි පුතේ සංඥා හා සංකේත විදියට අපිට භාවිතා කරන්න පුළුවන් sannivedana මාධ්‍ය. ඔයාලට පැහැදිලිද දැන් මේ ව්‍යාපාර ආයතනයක් පුතේ භාවිතා කරනු ලබන විවිධ sannivedana මාධ්‍ය? පැහැදිලිද ඔයාලට? ඊළඟට දේ තමයි පුතේ අපි කතා කරන්න යන්නේ සුදුසු sannivedana මාධ්‍යයක් ව්‍යාපාරයක් විසින් තෝරා ගන්නකොට පුතේ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. පැහැදිලිද? යම් sannivedanayak සිදු කරන්න sannivedana ක්‍රියාවලියක් සිදු කරනකොට පුතේ භාවිතා කරනු ලබන මාධ්‍ය තෝරගන්නකොට ව්‍යාපාර ආයතනයක් විසින් සැලකිලිමත් විය යුතු සාධක කිහිපයක් තියෙනවා. අපි භාවිතා කරනු ලබන මාධ්‍ය පුතේ අපි අපේක්ෂා කරනු ලබන sannivedanaya දෙන්න සුදුසුද කියලා බලන්න ඕන. පැහැදිලිද? ඊළඟට අපිට දැන් අපි sannivedanaya යවන්න ඕන තව විනාඩි 5කින් නම්
අපේ ඒ sannivedanaට ගත වෙන කාලය පිළිබඳ වේගවත් බව අන්න ඒක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන මාධ්‍යයක් තෝරගන්නකොට. අනිත් දේ තමයි පුතේ අපි තෝරගන්න මාධ්‍යයට ආයතනයේ විසින් ව්‍යාපාරයේ විසින් දැරීමට සිදුවන පිරිවැය ගැනත් අපි හිතන්න ඕන. පැහැදිලිද? හතරවෙනි එක තමයි අපි යවන sannivedana තොරතුරු අදහස පුතේ හරිම පැහැදිලි වෙන්න ඕන. තේරුණාද? ලබන්නාට පුතේ හරියට පැහැදිලි මේ අදහස තොරතුරු ලැබෙන්න ඕන පුතේ. ඊළඟට පහසුව ගැනත් හිතන්න ඕන. මාධ්‍යයක් තෝරගන්නකොට පුතේ සුදුසු මාධ්‍යයක් තෝරගන්නකොට මෙන්න මේ කරුණු පහ ගැන වැඩි සැලකිල්ලක් යොමු කරන්න ඕන. බලමු ආයේ කරුණු පහ මොනවද කියලා. සුදුසු වෙන්න ඕනේ මාධ්‍ය. පැහැදිලිද? ඊළඟට මේ මාධ්‍ය පුතේ භාවිතා කිරීමෙන් අපේ අදහස තොරතුරු ඉක්මනට යන්න ඕන, වේගවත් වෙන්න ඕන. සහ පිරිවැය. ඒ මාධ්‍ය තෝරා ගැනීම තුළින් දරන්න සිද්ධ වෙන පිරිවැය ගැනත් හිතන්න ඕන. සහ පැහැදිලි බව. ඊළඟ එක පහසු බව. පැහැදිලිද? සුදුසු sannivedana මාධ්‍ය තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන සාධක පහ ගැනයි මම මේ කතා කරේ අවසාන වශයෙන්. හරි පුතේ. අපි අද කතා කරපු කොටසේ පොඩි සාරාංශයක් බලමු. අපි ඉස්සලාම කතා කරා මේ sannivedana කියන්නේ මොකක්ද කියන එක කතා කරා. බලන්නකෝ ඒක. පැහැදිලි වුණා නේද? ඊළඟට අපි කතා කරා ව්‍යාපාර ආයතනයකට මේ sannivedana සේවාව ඇයි වැදගත් වෙන්නේ කියන එක කතා කරා. කරුණු 4ක් අපි කතා කරා. ඊළඟට අපි කතා කරා මේ sannivedanaයේ ප්‍රභේද දෙක පුතේ. ඊළඟට කතා කරා sannivedanaයේ මූලිකාංග මොනවද කියන එක. සහ ඊළඟට කතා කරා sannivedana ක්‍රියාවලිය. බලන්න මේ රූප සටහන්. ඔයාලට පැහැදිලි වෙනව නේද කියලා. හරි. ඊළඟට කතා කරේ sannivedana මාධ්‍ය පිළිබඳව. ව්‍යාපාර ආයතනයක් භාවිතා කරනු ලබන sannivedana මාධ්‍ය පිළිබඳව අපි කතා කරා. බලන්නකො මේ ඉස්සන ආකාරයට ඔයාලට පැහැදිලිද කියලා. ඊළඟට අපි කතා කරා පුතේ සුදුසු sannivedana මාධ්‍යයක් තෝරගන්නකොට ව්‍යාපාර විසින් සලකා බලන්න ඕන සාධක කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳව අපි කතා කරා. මං හිතනවා දරුවනේ ඔයාලට මේ sannivedana සේවාව පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ කතා කරපු කරුණු ටික. එහෙනම් දරුවනේ ආයමත් අලුත් කොටසකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම පුතේ සුබ දවසක්. මම දසුනි සේනානායක. නිසක ඒ සමර්ථයක් සඳහා නොවර්දින තේරීම. දසුනි සේනානායක.